සහෝදරයා තුළු ජාතික ජනබලවේගයේ නියෝජනය කරන අපේ සහෝදරවරු සහෝදරියන් ඒ වගේම ජාත්‍යන්තර සුබපැතුම් රැගෙන මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න අපේ සහෝදරවරු සහෝදරියන් සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් දුවා දරුවන් සියලු දෙනාගේම අපි දීර්ඝ කාලයක් මේ මැදිරියේ සමරලා තිබෙනවා. ඒ හැම අවස්ථාවකම අපේ අපේක්ෂාව වලපත් වුණේ බලය අත්පත් කර ගැනීම සඳහා ජනතාව පෙළ ගැස්වීම. අද අප පළමු වතාවට බලය අත්පත් කරගෙන මේ රට ගොඩනැගීම සඳහා ජනතාව පෙළගස්සන මහා රැළිය පවත්වනවා. අද දේශපාලන ව්‍යාපාරයක් විදිහට පවතින්නේ ජාතික ජනබලවේගය විතරයි. මේ රටේ අනාගතය, මේ රටේ ජනතාවගේ අනාගතය මුළුමනින්ම රඳා පවතින්නේ ජාතික ජනබලවේගයේ අත බව අපි කවුරුත් තේරුම් ගත යුතුයි. අනේ කිසිවක් තවදුරටත් දේශපාලන ව්‍යාපාර නොවේ. වසුම්බුම් ගොඩක්. නමුත් තනින් තන හඬවල් ඇසෙනවා. අපිට තේරුම් ගත හැකි ඒ හඬවල් වල තියෙන කුමක්ද? එකක් දීර්ඝ කාලයක් වුන් බලය හිබෙව්වා. එතනින් නොනවති තමගේ බලය තමගේ පරම්පරාවට බලසිතියම එළලා තිබුණා. තාත්තා, මල්ලි, බාප්පා, පුතා, මුණුබුණ ඒ විදිහට බලසිතියම එළලා තිබුණා. තාත්තා, අම්මා, දියණිය ඒ විදිහට බලසිතියම එළලා තිබුණා. මාමා, බෑන බලසිතියම එළලා තිබුණා. ඒසේවල දීපු කාලයක් කල්පනා කරා ඒගොල්ලන්ගේ පරම්පරාවන් අතේ ඒ බලය පවත්වාගෙන අපේ රටේ පොදු ජනයා මහා පීඩාවට අසාධාරණයට පත් කරමින් ඉදිරියට බලය ගෙන යන්න පුළුවන් වේවි කියලා. හැබැයි පහුගිය සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා මේ රටේ ජනතාව ඉතාමත් නිර්භීත තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව තමයි පරම්පරා ගණනාවක් ඉදිරියට එළලා තිබුණු බලසිතියම මුළුමනින්ම අකුරලා පොදු ජනතාව අතට බලය මාරු කරන්න මේ රටේ ජනතාව සමත් වුණා. අන්න ඒ බලය අහිමි වීමේ අපේක්ෂා බංගත්වයේ අඳුනාව අපිට අහන්න ලැබෙනවා. අපතකින් තමන් බලය උපවනකොට මහජනයාගේ ධනය නාස්ති කරන්නේ අතිවරප්‍රසාද සහිත ජීවිතයක් ගත කරා. පොදු නීතියට යටත් වන ජීවිතයක් ගත කරා. පොදු ජනයාට උඩින් මහා බල පරාක්‍රමයක් යොදාගෙන ජනතාවට උඩින් ඉන්න බලයක් හිබෙව්වා. අද මොකද සිදු වෙන්නේ? අද පොදු නීතියට යටත් වී තිබෙනවා. වරප්‍රසාද අහිමි වී තිබෙනවා. නීතිය සමානව ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. දැන් මොකද වී තිබෙන්නේ? දුකක් ඇති වී තිබෙනවා. ඒ නිසා අනිත් පැත්තෙන් තියෙන මොකද්ද? වේදනාවේ අඳුනාව. තව පැත්තකින් තියෙන මොකද්ද? ඒගොල්ලෝ දන්නවා අපරාධ කරපු ප්‍රමාණය අපිට වඩා. ඒගොල්ලෝ දන්නවා වංචා කරපු ප්‍රමාණය අපිට වඩා. ඒ නිසා මොකද සිදු වෙන්නේ? ඒගොල්ලෝ දන්නවා වංචා දූෂණයේ යෙදුණු ප්‍රමාණය, අපරාධයේ යෙදුණු ප්‍රමාණය. ඒ වගේම ඒගොල්ලෝ දන්නවා අපි කවුද කියලා. ඒගොල්ලෝගේ අපරාධයේ ප්‍රමාණය දන්න තරමටම ඒගොල්ලෝ දන්නවා අපි කවුද කියලා. දන්නවද? ඒ නිසා භීතිය අඳුනාව තියෙනවා. භීතිය අඳුනාව.
සද්ද මොකද දේශපාලනේ අනිත් පස්සේ තිබෙන්නේ? අපේක්ෂා භංගත්වයේ වේදනාව. වරප්‍රසාද අහිමිවීමේ අඳෝනාව. බීජයේ තැතිගැන්ම. එනිසා තවදුරටත් දේශපාලන ව්‍යාපාරනේ. ඒවා නිකන් වැල් බයිලා කණ්ඩායමක වැල් බයිලා. එහෙම නෙවෙයි. එද මාර්තු වල ආණ්ඩුව වැටෙනවා කියනවා. මාර්තු පැන්නාම අගෝස්තු කියනවා. අගෝස්තු එන්නත් කලින් අප්‍රේල් වලට කල් දානවා. ඊට සනිත් කෙනෙක් කියනවා නෑ මම දෙසැම්බර්. ඇයි වැල් බයිලා හොඳේ. දේශපාලන ව්‍යාපාරයක් නෑ. දෘෂ්ටිවාදයක් නෑ. සංවිධාන ශක්තියක් නෑ. කරන්නේ කුමක්ද කියලා දන්නේ නෑ. එහෙම විසිරුණු කොටස් වල එකතුවක් තිබෙනවා. ප්‍රදේශපාලන ව්‍යාපාරවල. ඒ නිසා අපි තා හොඳින් දන්නවා. තව දුරටත් අපිට අපෙන් එළියේ අභියෝගයක් නෑ. අපෙන් එළියේ අපට අභියෝගයක් තිබෙනවද? නැහැ. අද අපෙන් එළියේ තිබෙන්නේ සුම්බුම් ගොඩක එකතුවක් මිසක් අභියෝගයක් නෙවෙයි. එහෙනම් අභියෝගය තියෙන්නේ කොතනද? අභියෝගය තිබෙන්නේ අපට අප තුලමයි. ඒක අපිට තේරුම් ගන්න ඕනේ. අභියෝගය තිබෙන්නේ අප අසලමයි. අභියෝගය තිබෙන්නේ අප සමීපෙමයි. එනිසා අභියෝගය පියමන් කිරීම සඳහා අපි අප තුලම තිබෙන ප්‍රතිවිරෝධතාවය නොගැලපීම අලුත් තත්ත්වයට අනුරූපී වෙන අසමත් වීම අලුත් තත්ත්වය තේරුම් ගන්න අසමත් වීම නව තත්ත්වයට අනුරූපී වන පරිදි හැඩගැසෙන්නේ කෙසේද? ඒක අසමත් වීම ප්‍රශ්නේ තියෙන අපි ගාව. තවදුරටත් එළියේ ප්‍රශ්නේ. අපි කවුද? අපි දීර්ඝ කාලයක් පොඩි කාලයක් නෙවෙයි අවුරුදු 65 අරමුණකට කැපවීමේ උරුමය අපට තිබෙනවා. අවුරුදු 65 ස්වල්ප කාලයක් නෙවෙයි අරමුණකට කැපකිරීමේ උරුමය සහිත ව්‍යාපාරය තමයි අද මෙතෙන් දෙක්කස් වෙලා තිබෙන්නේ. ස්වල්ප කාලයක් परंपरा गणना जयत्रा नैसद न अतिश्रय पराजय अतिश्रय अभियोगे लंगम हिट पड़े अत्तरयाम पुमणක් නෙමෙයි එරෙහිව ව්‍යාපාර ගොඩනැගීම මේ ආදී දීර්ඝ කාලයක් එහෙත් අපි අත්මාර හිටියා අරමුණ ඉතින් අපි කවුද අරමුණක් වෙනුවෙන් උරුමය කර තියාගෙන යන කණ්ඩායම. සමහර විට අපි පුරුද්දේ බලයට වැඩ කරා. ඉලක්ක ඈත ඉලක්ක අභියෝගයන් සමීපතම අභියෝගයන් අපි ඉදිරියේ ඊටමත් ව්‍යාකූල තත්ත්වයන් ඒත් අපි වැඩ කරනවා. සමහර විට අපිට වැඩ කරන්න පරිමෙව්වා පුරුද්දේ බලය. වැඩ කරලා වැඩ කිරීම විසින් අපිට ඇති කරලා තියෙන පුරුද්ද විසින් අපි පෙළඹෙවුවා වැඩ කරන්න. හැබැයි දැන් ඒ සියල්ල කරලා පහුගිය සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අපි බලය අපේ අතට අත්පත් කරගන්න අපි සමත් වුණා. දැන් තවදුරටත් අපිට තිබෙන්නේ පුරුද්දේ බලය නෙවෙයි. දැන් අප සතු තිබෙන්නේ විශ්වාසී බලය. අපි විශ්වාස කරනවා මෙරට අපට ගොඩනැගිය හැකි මෙරටේ ජනතාව අප කෙරෙහි විශ්වාසය තබනවා මෙරටේ ජනතාව අප කෙරෙහි බලාපොරොත්තු වෙනවා දේශපාලන ව්‍යාපාරයට අපි පොදු ජනය අපි හැමදෙනාම එක අරමුණක් වෙනුවෙන් වැඩ කිරීම සඳහා පෙළඹෙමින් තිබෙනවා විශ්වාසයේ බලය. ඒ නිසා අපට තිබෙන්නේ විවස්ථානුකූල පැවරන බලය ඉක්මවා යන පාර්ලිමේන්තුවෙන් අපිට ලැබී තිබෙන බලය ඉක්මවා යන අප සතුව තිබෙනවා විශ්වාසයේ බලය. අවුරුදු 65 එක් කරුණක් වෙනුවෙන් අතිශය අභියෝගයන් තත්ත්වයේ යටතේ බලය ලබා ගැනීම අපි අතික්‍රමණය කළා නම්
මේ රට ගොඩනැගීමක් මේ රටේ ජනතාවගේ වමනාවන් ඉටු කිරීමක් සාර්ථක වශයෙන් සාර්ථක කරනවායි කියලා විශ්වාසය බලයත් එක තමයි අපි මේකට උත්සාහ වෙලා තිබෙන්නේ. ඒ නිසා අපි විශ්වාසයෙන් යුතුව අපි මේ කාර්යයට මැදිහත් වෙමින් තිබෙනවා. තාමත් ප්‍රබල විශ්වාසයක් අපිට තිබෙනවා. අපි හැමෝම තිබෙන්නේ යථාර්ථයේ ස්වභාවය අපි තේරුම් ගත යුතුයි. අපි හැමෝම තිබෙන තාමත් කටුක යථාර්ථය. වතුරටම කඩා වැටෙන ආර්ථිකය සමාජයේ අනෙක සම්බන්ධයෙන් තිබෙන සහකම්පනයේ බිඳවැටුණු සමාජය නීතිය එකිනෙකාට ඕන ආකාරයෙන් කටයුතු කරමින් තිබුණු සමාජය අපේ රටේ සියලු ආයතන පද්ධතිය ඒ ආයතන පද්ධතිය වල තිබෙන හරය මුළු මුනින්ම බිඳවැටුණු ආයතන පද්ධතිය සමාජ වගකීම් පිළිබඳව සෑම පුරවැසියෙක් තුළම ඇතිවෙන අපේක්ෂා බංගත් වෙන පිරුණු සමාජයක් අපි තේරුම් ගන්න අපි ඉදිරියේ තිබෙන කටුක යථාර්ථය එහෙත් අපි පොරබදන මොකක් වෙනුවෙන් සමාජ යුක්තිය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් අපි පොරබදන කටුක යථාර්ථයක් අපි ඉදිරිපත් වෙනවා ඒත් අපි අරමුණු කුමක්ද අපි සමාජ සාධාරණත්වය නිර්මාණය කරනවා සමාජ යුක්තිය නිර්මාණය කරනවා ඒ අත්හරින පොරබැදීමක් අපි හැටියට අපි කටයුතු කරනවා අත්හරින්නේ අපි දන්නවා එය විධිමත්ව වියන ලද වියමනක් සමාජ යුක්තිය නිර්මාණය කිරීම දෛනිකව දිනපතා සිදුවන දෙයක් නොවේ සමාජ සාධාරණත්වය නිර්මාණය කිරීම රාත්‍රියකින් දෙකකින් බිහිවන දෙයක් නොවේ නමුත් මේ සමාජ සාධාරණත්වය වෙනුවෙන් සමාජ යුක්තිය වෙනුවෙන් අපි තාමත් විධිමත් වියමනක් වියනවා ඒක ඕන කෙනෙක් දන්නවා සාමාන්‍ය ගොවියෙක් තමන්ගේ අස්වැන්න නෙලා ගැනීම දක්වා යන ව්‍යායාමයේ විධිමත් වියමන නිර සුද්ධ කරන්න ඕන වක්කඩ වදින්න ඕන පළමුව හාන්න ඕන ඉස්තම් තියන්න ඕන වී වපුරන්න ඕන වල්පල නෙලන්න ඕන අවශ්‍ය පොහොර අනිකුත් රසායන යොදවන්න ඕන අස්වැන්න නෙලන්න ඕන ඕන සාමාන්‍ය ගොවියෙක් දන්නවා තමන්ගේ පුස්කරමාන්ති ගොවිතැන සාර්ථක අස්වැන්නක් ලබා ගන්නවා කියන්නේ කුමක්ද විධිමත් වියමන ගොවියා දන්නවා සාමාන්‍ය ගෘහණියක් තමන්ගේ ගෙදර කාර්යය ඒක විධිමත් වියමන නැගිටීම ආහාර පිසීම දරුවන් රැකවා ගැනීම දරුවන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම ගෙදර පිළිවෙලට තබා ගැනීම අවශ්‍ය ආදාය මාර්ග උපයා ගැනීම ගෘහණිය ගෙදර පවත්වා ගැනීම විධිමත් වියමන එහෙනම් කටුක සමාජ යථාර්ථය තියෙන රට සමාජ යුක්තිය නිර්මාණය කිරීම සමාජ සාධාරණත්වය නිර්මාණය කිරීම එය අයාලයන්ක් නොවේ එය ඕපපාතික බිහිවන්නක් නොවේ එය ඊටම සරසුම් සහගත විධිමත් වියමන මා කියන්නේ එකරයින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන අයට අවුරුදු 76ක් විනාශය පතුලටම ගෙනහිල්ලා මාස 6න් ප්‍රතිඵල අපේක්ෂා කරන අයට අතිශය කටුක යථාර්ථයක් තියෙනවා යථාර්ථයක් අපි තේරුම් ගන්න තිබෙනවා යථාර්ථය වඩා සුවෝගේ අනාගතයක් නිර්මාණය කිරීම ඊටම සරසුම් සහගත වියමන අපේ වියමන ඊටම සත්‍යමත්ව නැවත ආපසු හැරයි බලමින් නැවත සමාලෝචනය කරගෙනමින් එම වියමන සාර්ථක වියන බවට මේ රටේ ජනතාවට මම සහතික කරනවා සාර්ථක වියනවා ඕපපාතිකව අනවශ්‍ය ඒවා නෑ මේ කටුක යථාර්ථය අලුත් සමාජයක් දක්වා පරිවර්තනය කිරීම ෂෝට්කට් නෑ මේකට ඉතාමත් විධිමත් සරසුම් සහගත ව්‍යායාමයක් ජාතික ජනබලයේ අපි ජනතාවගේ තිබෙන අපේක්ෂාවන්
ජනතාවගේ තිබෙන අරමුණු ජනතාව අප කෙරෙහි දක්වන විශ්වාසය බර මේ සියල්ල අපට තේරුම් ගන්න තිබෙනවා. අපිට කවුරුහරි කියන්න හැබැයි ඔවුන් කියනවටත් වඩා වැඩි බරින් ඔබ අප කෙරෙහි තබා තිබෙන විශ්වාසයේ බර අපි තේරුම් ගන්න තිබෙනවා. නිසා විතාම විධිමත්ව සැලසුම් සහගතව ඉතාමත් විනාශකාරී සමාජය ඉතාමත් දියුණු සමාජ ආකල්පවලින් හෙබි ආර්ථිකයෙන් හෙබි රාජ්‍ය බවට පරිවර්තනය කිරීම සඳහා විධිමත් ගමනක් ආරම්භ කරලා තිබෙනවා. ආරම්භය කොතනද? ආරම්භයේ ශක්තිමත් අත්විවරමක් දාන්න ඕන. අපිට දෙන අත්විවරමක් ඇති රට උඹගා කෙඩුණු නෞකාව වගේ ඔය භාවි තුණු රට ඉලක්කයක් නැති ඉල්ලයක් නැති අරමුණක් නැති ඔය ගමන් කරපු රට ඔය ගමන් කරපු සමාජය අපි මේක විධිමත් වෙනස් කරන්න බලමු